වෙනද වගේම ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. අපේ ජීවිතේ ගෙවන ගොඩක් පින්වන්ත දවසක්. අද ඔයාලා එක්ක බෙදා ගන්නයි මං ආවේ. මේ පින්වන්ත දවස උදා වුණේ නොවැම්බර් මාසයේ 1 වෙනිදාට. මේ වර අපේ පන්සලේ කඨින චීවර පූජාව. ඉතින් අපිත් පින්වන්ත වුණා අපේ ගෙදර පැවැත්වෙන පළමු පින්කම් විදිහට කඨින චීවර පූජාව පවත්වන්න. මේ උතුම් පින්කම් අවස්ථාව අපට ලැබුණේ මගේ හස්බන්ඩ්ගේ අම්මා නිසා. ඉතින් අම්මටත් තාත්තටත් ස්තුතිවන්ත වෙනවා වගේම නිදුක් නිරෝගී සැපවත් ජීවිතයක් ලැබේවා කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. උදෑසන කාලයේ තමයි කඨින චීවරය අප නිවසට වඩම්මන්නේ. ඉතින් මේ ලස්සන දවස වෙනුවෙන් කල් ඇතිව මුළු ගේම පිරිසිදු කරලා අපි මස් මාංශ අනුභවයෙන්ද වැළකීලා පේුණා. වෙනද වගේම සුවඳ දුම් අල්ලලා මුළු ගෙදරම සුවඳින් පිරෙව්වා. උදේම බුදු පහනක් තියලා ගෙදර දිහා බලනකොට මට නම් පේන්නේ වෙනදටත් වඩා අද ගෙදර ගොඩාක් සතුටින් කියලා. දැන් පෙරහැරේ එන්නත් ළඟයි. එහෙනම් වීඩියෝ එක අවසානයේත් එක්ක රැඳෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අදිවාසේ තුනෝ බන්තේ පාරිසුද්ධංච චීවරන් අනුකම්පන් උපාදාය පතිගන් හාතු ගෝතමන්. කටින සියෝරක් නෙත කෙටෙන්නට මගේ දැසට වාසනාවන්. කටින සියෝරක් අත ගසන්නට මගේ දෑතට වාසනාවන්. කටින සියෝරක් හිස තියන්නට මගේ සිරසට වාසනාවන්. සසර කළ පව් කෙවී යන්නට වඳිමි ලොහුතුරු බුදු පියාණන්. කඨිනය යන්නෙහි තේරුම තද කර්කශ යන්නයි. මෙම වචනය නොසැලෙන නොබිදිය හැකි සිදුරු කළ නොහැකි කුසල කර්මයකටද විවහාර කෙරේ. තවද දෙපට සිවුර තනිපට සිවුර අදන සිවුර යන සිවුර වලින් එක් සිවුරක් අරමුණු කරන නිසා සිවුරටද කඨින යන නම ලැබෙයි. පිනද කඨින නම් වේ. කඨිනය නොසැලෙන නොබිදෙන ස්ථීර ප්‍රශංසා කටයුතු ඒක ඝන ආනිසංස ඇති පිනකි. එබැවින් බුදුරදුන් පඨවි රිව නජාතු කම්පනේ නචලති මේරු රිවාණී වායුනාන් වජ්‍ර මිව නබිච්චතේ ගණන් තම්ද මතෝ කඨිනන්ති චුච්චති යනුවෙන් කඨිනානිශංස වදාළහ. පුරුදු විදිහටම හවස් වරුවේත් සූඳ දුම් අල්ලලා බුදු පහන තිබ්බා. හස්බන්ඩ් අපේ ගෙදර වැඩමවලා සිටින බුදු පිළිම වහන්සේ වෙනුවෙන් ගොඩක් දවසක ඉඳන් බුදුරැස් මාලාවක් නිර්මාණය කරමින් හිටියා. ඉතින් ඒක එයාගේ අතින්ම තමයි නිර්මාණය කළේ. ඉතින් අපිට පුළුවන් වුණා ඒකත් හවස් වරුවේ අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපේ බුදු කණුව ළඟින් තියලා අපේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. දැන් ඉතින් වතාවත් පවත්වා අප නිවසින් නැවතත් කඨින චීවරය වැඩමවා යන්නයි හදන්නේ. අද උදෑසන බේරුව වෙනුවෙන් දායකත්වයේ දරන
ඒ දායකත්වයේ මූලිකත්වය නම සඳහන් වෙන්නේ ආර්යම් රණවීර නාමයෙන්. ඒ රණවීර මහත්මයා කාන්තිරත්න මහත්මිය ස්වාමි දියණියත් වැඩිමහල් පුතණුවන් වන නන්දන මහත්මයා ඒකරාශීව එකමුතුව මෙම ගෘහස්ථානාධිපති නන්දන මහත්මයාගේ ගෘහස්ථානයට අද උදෑසන ඉතාමත් ගෞරවයෙන් හරසරින් මේ කඩින වස්ත්‍රය වඩම්මගෙන එන්න ලැබුණා. අනිත් තැන්වල මෙපමණ වෙලාවක් අපි ගත කළේ නැහැ. කොහොම නමුත් නන්දන මහත්මයා වාසනාවන්ත වුණා. තව පැය භාගයක් හරි ගෘහස්ථානයේ අඳවාගෙන තියන්නේ. ඉතින් ඒක නිසා ඒක සන්තෝෂෙටපත් වෙන්න. උදෑසන මේ උඩකල ග්‍රාමයෙන් පදිංචි අපේ වෙළඳ ව්‍යාපාරික ආර්.එම්. රණවීර මහත්මයා වෙනුවෙන් ඒ කාන්තිරත්න මණිකේ නෝනා මහත්මිය තාමත් ඕනෑකමින් මේ සියලු කටයුතු හොයා බලා මා පුදුම කැපකිරීමක් කළා. එතුමිය බලාපොරොත්තු වුණා තමාගේ පුතණුවන් දෙපළගේම ගෘහස්ථානවල මේ උතුම් වස්තුව මොහොතක් හෝ රඳවා ගන්න. එතෙන්ම දරුවනේ අම්මා තාත්තා කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ පින් දෙන එක අපි කොහොමදක් කරනවා? ඒ පින් දෙන එක නෙවෙයි කළ යුත්තේ. ජීවත් වෙලා ඉන්න මොහොතේදී අම්මා තාත්තා කැමති වන්නේ යම් පිනක් කුසලයක් සඳහාද අන්නේ සඳහා ඉඩපස්තාව අවස්ථාව සලසා දීමයි. ඒ නිසා නන්දන පුතා සතුටු වෙන්න. අම්මයි තාත්තයි බලාපොරොත්තු වෙච්ච කාරණය සමග ඔබතුමාගේ බලාපොරොත්තුවත් ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවා. එසේම ඉන්න අපි ආර්.එම්. අපේ ජයවර්ධන මුදලාලිතුමන්ගෙන් පටන් ගත්ත මේ උඩකඩ ස්වාභිමානී වෙළඳසැල ඒක ක්‍රමක්‍රමයෙන් මේ පුතණුවන් කරගෙන ඇවිල්ලා ඊළඟට මේ පුතණුවන්ගේ පුතණුවනුත් ඒ වෙළඳ ව්‍යාපාරික කටයුතු වලට සම්බන්ධ වෙලා මේ ජාතික ආගමික ශාසනික සේවාවන් වලට දායකත්වය දරමින් පුළුවන් ආකාරයෙන් ඒ තුනුරුවන් ගැන විශ්වාසය ඇති කරගෙන ඉතාමත් ගෞරවයෙන් පින්දහම් කරන ඇත්තු පිරිසක්. අප්පා යන ගමන සසර සුවපත් කර ගන්නට කරන්න තියෙන සම්බුද්ධ ශාසනය තුල තිබෙනා උත්තරීතරම පින්කම තමයි කටින මහා පින්කම. මේක මහා බුදුම ශක්තියක්. මේ අය නමස්කාරය මෙතන කියයිද? ඒ නමස්කාරය මේ ගෘහස්ථානයේ දෝංකාර දෙනවා. මේ අය පන්සිල් සමාදන් වෙයිද? මේ අය තුනුරුවන් වඳීද? මේ ගෘහස්ථානයේ මේ ඉදම කඩවතුල රැව් දෙනවා. දෙවියන් බලනවා. තුනුරුවන් ගැන ගෞරවයෙන් භක්තියෙන් යුතුව ඒ කටයුතු කරනකොට නිරන්තරයෙන් දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ලැබෙනවා. ඒක නිසා සිතන සිතුම් ආත්මවා සියල්ල සමුද්ධිමත් වේවා. කිසිම කාලයකදීවත් භෝගී තත්ත්වයන් නොම වේවා. නිරන්තරයෙන් චිරජීවනයේ සුවසහනෙන් දාපත් වේවා. සෑම මොහොතකදීම මේ උත්තරීතර පින්කම සිහියට මනසට ඒවා බලාපොරොත්තු වන උත්තරීතර මාර්ගඵල අවබෝධය පිණිස මේ පාරමී ධර්මයක්ම වේවා වේවා වේවා. දීපං ප්‍රදුර නාදයෙන් වහන්සේ හිස මත තබනා සියලු දෙනාගේත් මෙම පින්කම උදෙසා උදව් උපකාර කළ සියලු දෙනාටත් මෙය දකින ඔබ සියලු දෙනාගේත් ප්‍රාර්ථනා තුනුරුවනේ ආනුභාවයෙන් ඒකාන්තයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.